ලැබූ 2026 හැමෝටම සුබ නවවසරක් වේවා. ඔන්න ඉතින් අපි අද උදේම පන්සල් ආවා. උදේමත් නෙවෙයි දැන් නම් 11ට විතර ඇති. මේ අපි ආපහුවට ආවා. දැන් ඔන්න මේ ආපහු ගලේ නගින ගමන් තමයි ඉන්නේ. මේ කට්ටිය නම් නැහැ ඉතින්. මේ යන්කෝ අපි බලමු නේද? ආපහු ගලේ. නම් කොහොම ඔයාලත් ඇවිල්ලා ඇති නේද? මහන්සි යන්නේ මේ ගල්වල නැගලා. අපි දැන් ඔන්න මල් පූජා කරන්න මේ බෝධියට ගමන් තමයි ඉන්නේ. මේ අද වෙඩිය අවුවත් නැහැ ඉතින් වෙහි කළුත් තියෙනවා. පින්නටියක් යනවා ඉතින් මේ අපි ගිහිල්ලා මේ වෙදන් පාරදිකින් යනවා මේ බෝධියට මල් පහන් තියලා මේ පූජා කරලා වඳින්න. ඔන්න මොතනින් තමයි යන්න තියෙන්නේ. ඉතින් තමයි තුල් වෙන්න තියෙන්නේ. හෙළුණන් ඉන්නව මදිනු කියන්නේ. සුදුනෝනයාගේ අපච්චිත් එක්ක යනවා. දැන් තමයි මම ඉතින් මේ දෙකකින් යන්නේ පඩි පෙළෙහෙත්. එයාලගෙත් ගලවන්න ඉතින් ටිකක් යන්න තියෙන දුරට. දාන් යන්න. ලස්සනයි ඉතින් මේ අද ටිකක් එහි කළුත් තියෙනනේ. ඔය අපච්චිත් එක්ක යනවා ඉතින් අක්ක බබා සුදුනෝනන් ඉන්නවා. එයා හරි අස්සේ පන්සල් යන්නේ. ඉතින් ආයිත් මිනිදැස්තිලා මුදේට පන්සල් යන ලෑස්ති වෙනවා. දැන් ඔන්න අපච්චිත් එක්ක යනින් ගමන් ඉන්නේ ඔය. මේ දැන් ඉතින් අපි මල් එහෙම මේ බෝධියට පූජා කරලා දැන් ඔන්න අපි ගලේ නගින්න කියලා තමයි යන්න ලෑස්ති වෙන්නේ. මේ අතනින් කොහොම මල් තියලා වැඩි ඉතින් වීඩියෝ ගත්තේ නැහැ පන්සලේ මේ බුදුන් වදින එහෙම වීඩියෝ කරන්න එක හරිනේ. ඔන්න ඔහොම ගිහිල්ලා තමයි මේ ඔය යන් බෝධිය ගාවින් බහැලේකට ඔහොම තමයි කොහෙද උඩ තියෙන්නේ සීසෝ අප්පන්ඩ එන්න පුතේ යන්න තමයි තියෙන්නේ ඉතින් බව් නැහැ එන්න නංගි කියා යාගේ බබත් අරගෙන ඒ දෙන්න නිකන් තමයි ඉන්නේ. ඉතින් චූටි එක්කෙනා එන්නේ ඉක්මනට යන්නේ. එයා පොඩිනේ ඉතින් තාම මේ අපේ එක්කෙනා නම් ඉතින් ඔය යනවා අපච්චිත් එක්කම තමයි ඕන දැන් ඉතින් ගලේ නගින්න මේ තම බලාගෙන ඉන්නේ. කල දකින්නකොට මේ නගින්න බෑ කියලා ඉක්මනට නගින්න මෙපේ එනවා එන්න මෙහෙට මේ උහුම් බලනකොට ටිකක් බයත් හිතෙනවා නගින්න එහෙම. මේ එයයි බබා අපච්චි අරගෙන ඉස්සල්ලා ගියා. ඉස්සේ මං ඉතින් හිමිහිට නැගිටින යනවා. ඉතින් පඩි ටිකක් උසයිනේ ඉතින් මේ අල්ල ගන්න එකකුත් නැහැ. එහෙම තමයි ඉතින් නැගිටින ගිහිල්ලා ටිකක් වෙලා හිටියා. නගිනකොට නම් එච්චර ගාණක් නැහැ. උඩට ගිහින් පල්ලෙහා බලනකොට තමයි ඉතින් ඔන්න මේ තියෙනවා මේ ගල් වල කෙටු මේ පිටිසුතුම් එහෙම මේ විදිහට තමයි ලං කරලා බලනකොට එහෙම හොඳට පේනවා. මේ දෙන්න ඉතින් ගිහිල්ලා ඔතන මේ උමගක් වගේ එකක් තියෙනවනේ. ඊට පස්සේ ඔන්න උටියක් උඩ නැග්ගහම දනදා මාලිගය තියෙනවා. ඒ වල නම් ඉතින් දැන් මේ පොඩි කොටස් නේ ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ. එතනින් උඩට නම් ගියේ නෑ මේ වැස්සත් වගේ තිබ්බ හින්දා මේ චූටිය අරගෙන යන්නත් බෑනේ උඩට. මේ හින්දා වෙහෙකලුත් හින්දා අපි උඩටම නම් ගියේ නෑ අද. මේ කලින් පාර නම් අපි උඩටම ගිහින් තියෙනවා. මේ අද ඉතින් ගියේ නෑ හදිස්සිය වැස්සොත් එහෙම පොඩි අයත් උස්සගෙන යන්න දෙන්න එපා ඉතින්. ඒ හින්දා මේ අද නම් අපි උඩටම ගියේ නෑ. මේ ඒවත් ඉතින් දැන් වල් වැවිලා කැලෑවෙලා එහෙම තමයි මේක නගින්නේ. මේ ඉස්සර නම් අපි හරි ආසාවෙන් ඉන්නවලු ස්කර්ට් ට්‍රිප් එහෙම යනකොට මේ ඔතන ওই ගලක මේ තියෙනවා අලියෙක් මේ ඒකත් මේ ගලෙන්ම කරපු එකක්. මේ ඒකත් ඉතින් ලස්සනයි ගලෙන්මනේ ඒ අලියා කරලා තියෙන්නේ එහෙම මේ ඔහොම තමයි ඉතින් තිබ්බේ එහෙම. මේ ඊට පස්සේ අපි එහෙම දැදුරුවයට ගියා. මේ දැදුරුවේ දැන් ওই වාන්නරියට පස්සේ එහා පැත්තේ මේ බැමියන් කඩාගෙන ගිහින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. පොල්ගස් පාමුල එහෙම තමයි දැන් ඔහොම මෙයා වෙලා තියෙන්නේ. මේ දැදුරුවේ අර වාන්නරියනේ අර වැහි කාලේ වැඩි හින්දා මේ වටපිටාවෙත් දැන් වතුර එහෙම වැඩි හින්දා මේ දැදුරුවේ එහෙම ඉස්සර නම් එතන වතුර තිබ්බේ නෑ. මේ දැන් වැහි කාලේ හින්දා මේ ওই ගානට විතර වතුරක් තියෙනවා. මේ දැදුරුවේ නම් සෙනගත් හිටියා ටිකක්. වතුරත් ඉතින් කොහොම තමයි තියෙන්නේ මේ වතුර පාරත් වැඩි ඉතින් කොහොම තමයි ඉතින් අලුත් අවුරුද්දේ අලුත් vlog එක. ඉතින් අපේ vlog හොඳයි නම්
අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලගේ අදහස් කියාගෙන යන්න.